වෙනදා වගේම ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා මගේ Life of V3 Family YouTube නාලිකාවට. ඉතින් මම කලින් වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන ආවනේ අපි කොහොමද මේ පාර නත්තල් ගහ හැදුවේ කියලා. ඉතින් මමයි අපේ දූ පැටියා එකතු වෙලා නත්තල් ගහ ඩෙකොරේට් කරන එකයි. එතකොට අපේ ගෙදර කොහොමද ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ කියන එකයි ගැන කතා කර කර තමයි ඇත්තටම මේ ඩිසැම්බර් මාසේ මුල ඉඳන්ම හිටියේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට අරගෙන එන්නේ අපේ දුවගේ ආසාවට මගේ උදව්වෙන් අපි හැමෝගේම ආසාවට ඇත්තටම දුවගේ විතරක් කියන්න බෑ. පවුල් අපේ පවුලේ ගැදරින් එකක් ඕගනයිස් කරන්න ඉයර් එන්ඩ් එකේදී ඕනේ වුණා. ඉතින් ක්‍රිස්මස් එක සහ ඉයර් එන්ඩ් එක ඒකට අවස්ථාවක් කරගෙන අපි අපේ පවුලේ අපේ ආදරණීයයන් එක්ක එකතු වෙලා මොකද කරේ කියන එක තමයි මේ වීඩියෝ එක පුරාවටම මම ඔයගලත් එක්ක ෂෙයා කරගන්නේ. මේකේ වැඩි විස්තර සහිත වීඩියෝස් මම වෙනම ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා ෂෙයා කරගන්න ඔයගලොත් එක්ක. ඉතින් අපි මුලින්ම කරේ ඩෙකොරේට් කරගැනීම් වලින් පස්සේ අපි ෆැමිලි එකේ ඔක්කොමලා ගියා පොඩි ලන්ච් අවුට් එකකට. ඉතින් ඒකට ඇත්තටම අපිට රජත මල්ලිව සහ අපේ තාත්තා එකතු වෙන්න බැරි වුණා. ඒගොල්ලන්ට විශේෂ ඒ වෙද දවසේ තිබුණ වැඩ කටයුතුත් එක්ක. නමුත් අනිත් අය අපි හැමෝම ගියා ලන්ච් අවුට් එකකට හිල්ටන් හොටෙල් එකට. ඉතින් එතනදිත් අපි හරිම ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න අපිට පුළුවන් වුණා. අපේ අම්මා එතකොට නංගිලා දෙන්න අපි ෆැමිලි එකේ 3 දෙනා. ඉතින් වෙනසකටත් එක්ක හරිම සතුටු විදි දවසක් තමයි ඒ ගත කරේ. ඊට පස්සේ අපි අපේ ගෙදර පොඩි පාටි එකක් ඕගනයිස් කරා. ඊට අමතරව අපි සීක්‍රට් සැන්ටා ස්පෙෂලි සීක්‍රට් සැන්ටා ගේම් එක කරමුයි කියලා මම බබාට කිව්වා. මෙහෙම ගේම් එකක් තියෙනවා පුතේ. ඒක හරිම ලස්සනයි. අපිට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. අපි හැමෝටම තෑගි ෂෙයා කරන්න පුළුවන්. ඉතින් අපි එක සීක්‍රට් සෙන්ටර් කරමුයි කියලා මම බබාට කිව්වා. ඉතින් ඒ විදිහට ඇත්තටම බබාගේ හිත සතුටු කරන්න තමයි ප්‍රධානම අපිට ඕනේ වුණේ. නමුත් අන්තිමට ඇත්තටම ලොකු පොඩි ભેදයකින් තොරව පවුලේ හැමෝම මේකෙන් සතුටු වුණා කියලා මට මේ වීඩියෝස් පස්සේ බලනකොට හිතෙනවා. ඇත්තටම අපිට ලස්සන ආදරණීය මොහොතක් ඒ වෙලාවේ ගත කරනවා වගේම මේ වගේ පොඩි දේවල් වීඩියෝ ක්ලිප්ස් විදිහට මම තියාගෙන ඉන්න කැමති. මොකද යම් දවසක අපිට මේවා සමහර වෙලාවට සල්ලි වලින් මිල කරන්න බැරි තරම් වටින අවස්ථා එන්න පුළුවන් ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට. පොඩි මෙමරීස් මං හරි ආසයි ඒවා එකතු කරන්න. ඒවා එකතු කරලා ඊට පස්සේ ඇත්තටම වීඩියෝස් පොඩි ක්ලිප්ස් විදිහට හරි මෙහෙම YouTube එකට එකතු කරන්න ඕනේ කියලා මට හිතලා තියෙන්නේ. කවදා හරි අපිටම බලලා මට මගේ පවුලේ අයට කවදා හරි මම නැති වෙලාවක මගේ දරුවන්ට මගේ පවුලේ අයට හරි බලලා මේ වගේ ලස්සන ටයිම් එකක් අපි ස්පෙන්ඩ් කරානේ කියලා ලස්සන මෙමරි එකක් ඉදිරි කරන්න ඕනේ නිසා තමයි මම මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා මේ වගේ YouTube අවකාශයට දාන්න ඕනේ කියලා ඇත්තටම මුලින්ම හිතුනේ. ඉතින් දැන් මේ වීඩියෝ එක ආයෙත් බලනකොට අපි පවුලේ කීප දෙනා එකතු වෙලා කොච්චර සුන්දර මොහොතක් මේ වෙලාවේ ගත කරාද කියලා ඔයගලන්ට පේනවා. ඉතින් මේවා මහා ලොකු දේවල් නෙවෙයි. මිල මුදලින් ගත්තාම ලොකු මිල වටිනාකම් තියෙන දේවල් නොවෙන්න පුළුවන්. නමුත් ඒවා ඇත්තටම ඒ දුන්න තෑගි අපිට මිල කරන්න බෑ. මොකද ඒ ගැන මෙයාට අපි මොනවාද දෙන්නේ, අපි මොනවාද අපි ප්‍රසන්ට් එකට ගන්නෙ, ඒ හැම දෙයක්ම අපේ ආදරෙත් එක්ක මුසු වෙලා අපි ඒකෙන් අපේ පවුලේ අයට තියෙන ආදරේ ගරුත්වයේ හැම දෙයක්ම එකතු කරලා තමයි අපි මේ පුංචි තෑග්ග උනත් ඒගොල්ලන්ට දෙන්නේ. තෑග්ග දෙනකොට අපි හැමෝම දෙන කෙනා වගේම ගන්න කෙනා වගේම දෙගොල්ලම සතුටු වෙනවා. පවුලක් විදිහට අපිට චූටි දේවල් වලින් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියන එක තමයි මට ඔයගලන්ට එක ෂෙයා කරගන්න ඕනේ උනේ. ඇත්තටම මේ වෙලාවේදී අපේ පවුලේ අය සතුටු වෙච්ච විදිහ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් වැඩිහිටියොන්ට තෑගි දීම, එතකොට ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන එක තමයි අපේ බබාට අපිට මෙතනදී ස්පෙෂලි කියන්න උගන්වන්න ඕනේ උනේ. ඉතින් මේ තියෙන්නේ අපි ඒ වගේ ඒ ලස්සන මොහොත
වර්ණවත් කරගන්න, මෙමරයිස් කරගන්න කරපු පුංචි දේවල් කීපයක්. ඉතින් අදත් Life of V3 නාලිකාවත් එක්ක එකතු වෙලා අපේ ෆැමිලි එකේ මේ ලස්සන මොහොත අපිත් එක්ක ෂෙයා කරගත්ත බලන්න එකතු වුණ ඔගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි.